2013 IPL සීසන් එකේ ඕපනිං බැට්ස්මන්ලා දෙන්න උනේ තිලකරත්න දිල්ෂාන් සහ ක්‍රිස් ගේල් කියන ඒ ලෙජන්ඩ්ස්ලා දෙන්න. ඉතින් විශේෂයෙන්ම ඒ කාලේ IPL මැච් එකක් මේ වගේ ඩබලක් ගහන IPL මැච් එකක් මිස් කරගත්තේ නැති තරම්. අදට අවුරුදු 12කට කලින් අප්‍රේල් 23 වෙනිදාවක් කියන්නේ වගේ මිස් කර නොගත්තු IPL මැච් එකක් බලපු දවසක්. ඉතින් එදා ඒ මැච් එක බලපු හැම කෙනෙක්ටම බලන්නට පුළුවන් වුණා. අදටත් නොවිදුණු IPL තරඟවල වේගවත්ම ශතකයක්. ක්‍රීඩාංගන කුඩු කරලා ගහපු ඒ IPL ශතකය ක්‍රිස් ගේල් කියන මේ ලෙජෙන්ඩ් එක ලබා ගත්තේ පන්දු 30ක් ඇතුළත. ඒ සුපිරිනිමට එදා 6 පහරවල් 17ක් සහ 4 පහරවල් 13ක් අන්තර්ගත වුණා. දැන් ඒ තරගයේදී ක්‍රිස් ගේල් පන්දු 66ක් ඇතුළත නොදැවී ලකුණු 175ක් ලබා ගත්තා. ඒ වගේම එදා ඉඳලා අද වෙනකන් වසර 12ක් ගෙවිලා ගියත් ආමත්